ඔයා අපරාධශා දඩුවම කියවලා තියෙනවද? ක්‍රයිම් ඇන්ඩ් පනිෂ්මන්ට්. ඒකේ සෝනියා මතකද? රස්කොල්නිකෝ කියනවා මා දන නමස්කාර කරන්නේ නුඹට නොව නුඹ තුල සිටින මනුෂ්‍යාත්ම භාවයට කියලා. අහගෙන දින්නේ? මං ආසම පොතක් ඒක. සෝනියා ක්ලාසික් චරිතයක්. ඔයා හොඳටම කැමති වෙයි. ඔයා ඒ කතාවට ආස වුණාට ඒ සෝනියා විඳවන දුක කවදාවත් ඔයාට තේරුන්නේ නැහැ මේක. හරි පොඩ්ඩක් රස්කොල්නිකෝ කිව්වා වගේ එයා දන නැමුවේ සෝනියාට නෙවෙයි. මනුෂ්‍යත්වයේම දුකට. ඒත් ඒ දුක කියන මහා බර පපුවඩ තියාගෙන තමන්ගේ නොවන වරදකට දඬුවම් විඳින එක. සමහර විට ඒක තමයි නියම අපරාධය. සිත මගේ සූරන ශෝකී කාරණා දැනිලා තාමම පැරෙන හදවතේ වැහෙන මේ දුක් චේතනා දැනෙනවා වේදනාවන් දවා සිත් පැරෙනෙත් මාගෙනෙත් බොද වෙන දුක් වැහි සංඛාවෝ වද දෙන අමතක වී නොයා මතක පොතේ ලියා දුක පිරිශෝක භාවනා මාතරා පාය පැටලී ගියා පුරුදු බිමේ පවා සිතුවිලි හේතු ගෙනවා පාරා පිරියෙක් තමන්ගේ ජීවිතේ මොකකටම හරි අවංක වෙන්න ඕනේ නේද? හැමදේම ඉතුරුනාට පස්සේ රස්සාව විතරක් ඉතුරුලා මොකටද මේ? ආදරයෙන් නොකියවූ පරිච්ඡේදය. නීරා දිවයින පුරා සිනමාහල්වලදී